2013 අගෝස්තු 30 වෙනිදා දලුගම සරසවි චිත්‍රාගාරයේදී මුරතුල පැවතු සුපිරියන්දර චිත්‍රපටය නිර්මාණය කරේ සම්පූර්ණම හාස්‍යමය චිත්‍රපටයක් ලෙස. විචල් පොන්සේකා අධ්‍යක්ෂණය කරපු සුපිරියන්දර චිත්‍රපටයේ නිෂ්පාදනය කෙරුවේ KPL බයිස්කෝප් සහ බයිස්කෝප් ටීම් යන කණ්ඩායම් දෙක එකතු වුණා. මේ චිත්‍රපටයේ ටෙනිසන් කුරේ ප්‍රතිභාවුන රංගන ශිල්පියා ගලිවසා අන්දර යන දුත්ත චරිතයෙන් මේ චිත්‍රපටය වර්ණනය කරා. ඒ වගේම 70 දශකයේ පෙම් කුරුල්ලා ලෙස විරුදාවලිලා විජේ සුරේන්ද්‍ර කාලයකට පස්සේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් මෙම නිර්මාණයට දායක වුණා. ඒ විතරක් නෙවෙයි ඊට අමතරව සනෝජා බිබලේ, රොඩ්නි වර්ණකුල, සරච්චන්ද්‍ර පද්දඩුවල, විමල් කුමාර ද කොස්තා, දේවින්ද්‍ර මාක්ස්, තුලිත වෛද්‍යකීර්ති, සුසන්ත කාදවලාරච්චි, රුවන් අමරසේකර, මිලින්ද පෙරේරා වගේ දක්ෂ ජනප්‍රිය ශිල්පීන් රසක් මේ චිත්‍රපටයට දායක වුණා. ඒ වගේම මෙම චිත්‍රපටයෙන් අපි අලුත්ම කතා නායිකාවක් සිංහල සිනමාවට හඳුන්වලා දුන්නා. ඒ තමයි ලක්ෂිකා ජයවර්ධන. මේ චිත්‍රපටයේ රූපගත කිරීම සිදු කරේ අපි බණ්ඩාරවැල, පූණගල, බිඳුනුව කියන ප්‍රදේශවල. රූපගත කිරීම පටන් ගන්න දෙවෙනි දවසේම අධ්‍යක්ෂකවරයාගේ මතකෙටුමක් මත කලා අධ්‍යක්ෂකවරයා දමල ගහලා ගියා. ඒ වරද්ද දරන්න සිද්ධ වුණේ සහාය අධ්‍යක්ෂකවරයාට, ඒ ගුණවර්ධන කියන සහාය කලා අධ්‍යක්ෂකවරයාට, නිෂ්පාදන කණ්ඩායමටත් තමයි. ඊට පස්සේ මොකද දන්නවද උනේ? ඔය අතරතුර නැටුම් අධ්‍යක්ෂකවරයාත් මේක දමල ගහලා ගියා. මේ ප්‍රශ්න මැද්දේ බණ්ඩාරවැල රොක් හවුස් දර්ශන තලයේ රූපගත කිරීම වල සිදුවීම් තමයි ඔය මේ දකින්නේ. ටෙනිසන් කුරේ නිකුත් චරිතය නිරූපණය කිරීම නිසා ඩබල් නෝෂන් කරවත ගන්න සිද්ධ වෙනවා සිද්ධ වෙනවා. මේ නිර්මාණය කරේ පොස්කොට් මාලින්ද බස්නායක කියන තරුණ නිර්මාණ ශිල්පියා. මෙහි දැක්ෂණ තලයේ ඒකට ලබි කිරීම කිහිපයක්. බණ්ඩාරවැල රූපගත කිරීම අවසන් කරලා අපි අවසාන රූපගත කිරීම සඳහා පැමිණියා ජයල අපුවත්ත පුදු සුසාන භූමිය වෙත. එතනදී ටෙනිසන් කුරේ සහ ක්‍රිස්ටෝ විජේ සුරේන්ද්‍ර අතර වාද බල තලගයක් පැවතුණා. මේ වාද බල ගායනා කරේ ටෙනිසන් කුරේ. විජේ පොන්සේකා අධ්‍යක්ෂණය කරපු සුපිරියන්දර චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරේ කල්‍යාණ චන්ද්‍රසේකර. මේ කමර අධ්‍යක්ෂණය අප්‍රසෝමසිරි. සංගීතය සරත් වික්‍රම. වේශනිරූපය ප්‍රවීණ වේශනිරූප ශිල්පී ගාමිණී කොස්තා. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කර්මනාකාර ලෙස කටයුතු කරේ සුදත් කුරුකුලාරච්චි. ගීත රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු සමග ඉලාන් කාසිම්. ශබ්ද පරිපාලනය ලයනල් ගුණවර්ධන. මේ සහායට ඉට ශශිකරුවන් මාරසිංහ. සුපිරියන්දරේ සංස්කරණය කෙරුවේ දුමිත ප්‍රේමතිලක. ගීත ගායන නුවන් ගුණවර්ධන, සංගීත වික්‍රමසිංහ, සුනාලියා වේරත්, සම්පත් සෙනගරත්. 2014 අප්‍රේල් 14 සුපිරියන්දරේ චිත්‍රපටය MPA ඇතුළු සිනමාහල් ගණනාවක ප්‍රදර්ශනය වුණේ ජනප්‍රිය නළුලියන් රැසකේ සහභාගී වුවත් ඒ වාණිජමය අතින් නිසාමත් අසාර්ථක චිත්‍රපටයක් බවට පත් වුණා අවාසනාවන්ත ලෙස.
ප්‍රවීණ නළුනියන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ නැති නිසා මේ තිර නාටකය ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න බැරි අපප්‍රස කතාවක් මේට හේතු වුණා. ඕකට තමයි කියන්නේ ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. අන්නේ අවාසනාවන්තකම නිසා සිංහල සිනමාවට හොඳ නිෂ්පාදක පිරිසක් අහිමි වීම අවාසනාවන්ත කරුණක්. Cakap lihat, nanti raya nanti on kerana cakap. Recording ni. Jangan sih bunga. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ වාදක